චිකුන්ගන්යා. අති විශාල ප්‍රශ්නයක් වෙලා හැමෝටම මේ දවස්වල අම්මට සිරි වෙන්න ලෙඩ වෙලා ඉන්න හින්දා මම හිතුවේ අපි ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. Here's 3 things that you need to know about chikungunya fever and some things that will help you in your management of it. Number 1. chikungunya ඩෙන්ගි වගේ නෙමෙයි ආයිත් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ එක සැරයක් හැදුනහම you get lifetime immunity. ඒ කියන්නේ ජීවිත කාලයකට අපේ ඇඟේ ශ්වේතාණු වල මෙමරි එක තියෙන හින්දා chikungunya නම් සාමාන්‍යයෙන් හැදෙන්නේ නැහැ. Number 2. chikungunya වලින් හරිම කලාතුරකින් තමයි මාරාන්තික ප්‍රශ්නයක් වෙන්නේ. දැන් උතර පොඩි වෙනසක් තියෙනවා ඩෙන්ගිත් එක්ක බලද්දි. මොකද ඩෙන්ගි ඔය තරම් අමාරු වෙන්නේ නැහැ බහුතරයකට. ඒ වුණාට සංගවණු සිම්ප්ටම්ස් ඉඳලා ජීවිත හානියක් වෙන්න පුළුවන්. හැබැයි chikungunya හැදිච්ච කට්ටිය දන්නවා එහෙම නෙමෙයි. හරිම අමාරුයි. ඒ වුණාට අමාරු වුණාට අපි බහුතරයක් අපේ අති බහුතරයක් ඔක සර්වයිව් වෙනවා. ඕකෙන් හරිම කලාතුරකින් තමයි ජීවිත හානියක් එක්ම මොකක් හරි වෙන්න පුළුවන්. එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ තමට ඊට අමතරව ඇඟේදී වැඩි ආව ප්‍රෙෂර්, හතිය, නැත්නම් වයෝවෘද්ධ නම් කියන්නේ ඒජස් වල එක්ස්ට්‍රීම්ස් වල නම් ගොඩක් වයස නම් ගොඩක් පොඩි නම් ඔන්න ඒ වගේ වෙනම රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවා නම් ඒක හින්දා පොඩි ප්‍රශ්නයක් වෙනවා මිසක් chikungunya හින්දා නම් සාමාන්‍යයෙන් ජීවිත හානියක් වෙන්නේ නැහැ. Number 3. chikungunya මිනිසුන්ට බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ chikungunya තියෙන මදුරුවෙක්ම ඇවිල්ලා අපිව දෂ්ට කරන්න ඕනේ මදුරුවගෙන් බෝ වෙන්න. ඒක මතක තියාගන්න අර තමන් ගාව තවත් chikungunya ලෙඩෙක් හිටියට ඒ මිනිස්සයාව දෂ්ට කරලා මදුරුව ඇවිල්ලා අපිව කෑවට අපිට ඒත් හැදෙන්නේ නැහැ. මතක තියාගන්න එහෙම ස්ප්‍රෙඩ් වෙන්නේ මැලේරියා. මැලේරියා දැන් ලංකාවේ ඇත්තටම ඇත්තෙත් නෑ. ඒ වුණාට අර මැලේරියා වගේත් මදුරුවගෙන් මිනිසුන්ට ගිහලා එහෙමත් එන්නේ නෑ. ඩෙන්ගි වගේ තමයි සාමාන්‍ය එක යන්නේ. ඩෙන්ගි මදුරුවා වගේම තමයි chikungunyත් මදුරුවන්ගෙන් බෝ වෙනවා මිසක් ඒ වෛරස් එක ඇඟේ තියෙන මදුරුවෙක් Taman කාලා බෝ වෙනවා මිසක් අර මිනිසුන්ට ට්‍රාන්ස්මිට් වෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න මම දන්නවා හැමෝටම හැදිලා ඇති මේ දවස්වල සරලව කියනවා නම් මගේ අම්මටත් මේ දවස්වල හැදිලා අමාරු වෙලා ඉන්නේ. ඒ වුණාට බය වෙන්න එපා. ඕක తాවකාලිකයි. ඕක හරියනවා. උණ හරි ගියාට පස්සේ ටිකක් කල් යනවා සිම්ප්ටම්ස් හරියන්න, ජොයින්ට් පේන්ස් හරියන්න. තමන්ගේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක චෙක් කරලා බලන්න. තමන්ගේ රුධිර පට්ටිකා අඩු වෙලා නැත්තම් මේකත් අර වගේම වෛරස් උනත් තමයි රුධිර පට්ටිකා බහිනවා. රුධිර පට්ටිකා අඩු වෙලා නැත්තම් තමන්ට ඒකට පේන් කිලර්ස් එහෙම ගන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න අපි ඔයාලන්ට බලලා කියන්නම් පේන් කිලර්ස් එහෙම ගන්න සේෆ්ද නැද්ද කියලා. එහෙම උපදෙස් අරගෙන හරි කාලය ඇතුළත ලේ චෙක් කරලා බලලා හරියට බෙහෙත් කරන්න, ඉවසන්න, රෙස්ට් කරන්න ඕක හරියයි. බය වෙන්න එපා.